2024 පේපරේ සාකච්ඡා කිරීමක් නෙමෙයි කරන්නේ. 2024 පේපරේ මොනවද අහලා තියෙන තියරි කොටස් ටික. මොන පාඩම් වලින්ද අහලා තියෙන්නේ. يعني මොන වගේ පාඩම්ද දැන් ඔයගොල්ලෝ බලාගෙන යන්න ඕන. අන්න ඒ ටික තමයි දැන් මතක් කරගන්න යන්නේ. يعني දැන් මම මෙතන ගණන් ටික මතක් කරගෙන යන්න. ඔයා බලන්න මේ 2024 පේපර්. يعني ඔයගොල්ලන්ට කලින් දැන් මේ 2025 ලියන්න කලින් ආව පේපරේ තියරි කොටස් ටික ඔක්කොම ගන්න මතකද කියලා. ඔයාලට මේ තියරි කොටස් ටික ඔක්කොම මතකයි නම් දැන් මේ ඉතුරු දවස් ටිකේ අපෝ ගණන් වලට මහන්සි වෙන්න ඕනේ නැහැ කෙටි ප්‍රශ්න වලට. අනිත් ඒවත් මහන්සි වෙන ප්‍රමාණය වා තීරණය කරගන්න. දැන් විභාගයට කලින් දවසේදී අනිවාර්යෙන් මේ ටික මතක නැත්නම් මේ ටිකට ඔයා අහපු මේ જાති ගණන් හදලා ඔයාලා මේ ගණන් වල ඔයා දන්නවද බලන්න මේ තියරි ටික. ඔයා දන්නේ නැත්නම් මේ තියරි ටික අහපු ඔයාගේ පන්තියේ නෝට් එකක් හරි නැත්නම් මම YouTube එකේ දාලා ඉතින් මේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවක් කොම තියරිත් එක්ක ඕන එතනින් ගිහිල්ලා හරි ඔයා කැමති විදියට ඔයා ගාව තියෙන විදියට බලන්න. ඒක බලාගෙන මේක බලාගත්තින් ඔයාගේ ගණන් පේපර් විසඳන්න කියන බයලෙන් ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නෙට එන්නේ මොකද්ද? එක්ක මිනිස් දින ගාණක් එනවා. නැත්තම් තීරුපද මුදල හොයන්න එනවා. නැත්තම් ප්‍රතිශතය හොයන්න එනවා. දැන් ඔයාලට ඒ තුනම පුළුවන්ද කියලා බලන්න. මොකක්ද දෙන්න පුළුවන් ටික? ඔයාලට මිනිස් දින ගණන් හදන්න පුළුවන්ද කියලා බලන්න. ඔයාලට මිනිස් දින ගණන් හදන්න පුළුවන් නම් ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට මොකද්ද? ප්‍රතිශතය හොයන්න දුන්නොත් ඒ කියන්නේ මොකක් හරි ගානකෙන් කියනවා රුපියල් 5000ක වටිනා භාණ්ඩයක් ආනයනය කිරීමේදී රුපියල් 500ක තීරුපද මුදලක් අය කරනවා. එහෙනම් තීරුපද ප්‍රතිශතය කොහොමද ගන්නේ? එහෙනම් 5000 යටින් ලියනවා. බදු මුදල තීරුපද මුදල ඉතින් උඩ ලියලා 100ට 100න් ගුණ කරලා අපිට තීරුපද මුදල හොයාගන්න. ඔයාලට තීරුපද මුදල හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. තව මොකද්ද බලන්න? ඔයාලට වැට් මුදල, වැට් බදු මුදල හරි නැත්නම් තීරුපද මුදල හරි ඒ වගේ අහන මෙන්න මේ ටික ඔයාලට පුළුවන්ද කියලා බලන්න. ගොඩක් වෙලාවට මෙන්න මේකෙන් ප්‍රශ්න එනවා. ඔයාලට මෙන්න මේ ප්‍රශ්නේ කරගන්න පුළුවන්ද කියලා බලන්න. කරගන්න බැන්න මොකද දැන් ඔයා කරන්න ඕන? පාස් පේපර්ස් ටික. දැන් ඔයා ගොඩක් පිටිපස්සට යන්න එපා. ඔයා 2024 ඇවිල්ලා තියෙන මේ ජාතික ගාන කරන්න ඕන. ඊට පස්සේ 2023 කරන්න 2022 කරන්න. ඉතින් දැන් මේ අන්තිම ටිකේ මම මෙතනින් එහාට කරන්න ඕනේ නැහැ. يعني ඔයාලට වෙලා තියෙනවා නම් ඉතින් එහාට කරත් කමන්නේ නැහැ. يعني ඔයාලට වෙලා නැත්නම් මම මෙන්න මේ පේපර් තුන කරලා වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ දැන් දෙවෙනි එකේ ගොඩක් වෙලාවට ජ්‍යාමිතිය ලේසිම කිටි ප්‍රශ්නයක් එන්නේ. දැන් මොකද දැන් දෙවෙනි එකේ ගොඩක් වෙලාවට අහන්නේ? දැන් මෙහෙම හිතන්න. දැන් දෙවෙනි එකේ ගද්දී ඔයාලට මෙන්න මේ සරල ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික පුළුවන් වෙනවා. සරල ජ්‍යාමිතිය ප්‍රමේයන් ටිකෙන් තමයි ඔය ගොඩක් වෙලාවට ඊළඟ ප්‍රශ්න ගොඩක් වෙලාවට අහන්නේ. මොකද දැන් ඔයා දන්නවනේ සරල ජ්‍යාමිතිය ප්‍රමේය. ඔයා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවලයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය යට. ඊට පස්සේ වෘත්ත චතුරස්‍ර වල ප්‍රමේයන් ටික. ඊට පස්සේ දැනගන්න ඕන ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. ඊට පස්සේ තව දැනගන්න ඕන සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වලයි. අන්න ඒ වගේ සරල ප්‍රමේයන් ඔයා දන්නවද කියලා බලන්න. ඒ කියන්නේ ඔයා ගාව දැන් මේ වෙනකොට ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික එක තැනකට ගොනු වෙලා තියෙනවා. يعني දැන් ඔයා ගාව ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික ගොනු වෙලා නැත්තම් මම ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික එකට දාපු වීඩියෝ එකක් ඒක හරි බලලා ඔයා දැන් ජ්‍යාමිතිය වෙලා තියෙන හැටියට ඒක හරි කරගන්න. ඒක කරගත්තේ නැත්තම් ඔයා ගාව ජ්‍යාමිතිය තියරි ටික තියෙනවා නම් ඒ තියරි ටික බලන්න. එන්න ඒ තියරි ටිකෙන් තමයි ගොඩක් වෙලාවට ඒක එන්නේ. ඊට පස්සේ ඊළඟ ගානේ මොකද වෙලාවට එන්නේ? ඊට පස්සේ ඔයා බලන්න ඔයාට භාග එකතු කරන්න අඩු කරන්න පුළුවන්ද කියලා. දැන් භාග සංඛ්‍යාවක් එකතු කරද්දී මොකද්ද කරන්නේ? දැන් මේ වගේ සංඛ්‍යාවක් එකතු කරන්න දුන්නොත් ඔයාලට එකතු කරන්න පුළුවන්. මේ වගේ සංඛ්‍යාවක් එකතු කිරීම නැතුව අඩු කරන්න දුන්නොත් ඔයාලට අඩු කරන්න පුළුවන්. නැත්තම් මේක එකතු කිරීමත් පස්සේ තවත් මොකක් හරි එකක් දෙනවා මේ පැත්ත. එහෙම ආවොත් ඔයාලට සුළු කරගන්න පුළුවන්. අන්න ඔය ටික ඔයාලට පුළුවන්ද කියලා බලන්න. දැන් ඔයාලට මේක බෑ කියලා කියමු. දැන් ඔයාලට මෙන්න මේක මෙහෙම සුළු කරගන්න පුළුවන්. දැන් මේක සුළු කරගන්න බෑ. එහෙනම් දැන් මම මොකද්ද කරන්න ඕන? එහෙනම් මෙන්න මේ જાතිය පසුගිය ප්‍රශ්න පත්‍ර අඩුම ගානේ පේපර් දෙක තුනකවත් ඇවිල්ලා තියෙන જાතිය ගණන් ටිකක් අරගෙන හදන්න. يعني මේ જાතියෙම නැතුණත් මේ જાතිය ගණන් ඇවිල්ලා තියෙනකොට ඔයා එන්නේ ගණන් ටික අනිවාර්යෙන් හදන්න ඕන. يعني මේවා අනිවාර්ය ලකුණුනේ. يعني ඔයා අනිවාර්ය ලකුණු අනිවාර්යෙන් ගන්න ඕන තමයි. අනිවාර්ය ලකුණු ගෙදර තියලා යන්න බෑයි. බලමු හතරවෙනි ප්‍රශ්නේ වගේ අහලා තියෙන තීරි වලට තියෙන්නේ දැන් ඇයි මේ 2024 පේපරේ සාකච්ඡා කරන්න තියෙන වටිනාකම. කියන්නේ 2024 පේපරේ ඕගොල්ලන්ගේ අයියලා අක්කලා වරද්දගත්ත ඒවා එහෙම් පිටින්ම අපෝ දානවා දෙන්නේ බා. කියන්නේ ඔයගොල්ලන්ට කලින් බැච් එකේ අයට වැරදුන ප්‍රශ්න කියන්නේ දැන් ඔය පේපරේ විශ්ලේෂණයක් කරනවනේ. ඔය විශ්ලේෂණය කරාට පස්සේ ඕගොල්ලන්ගේ අයියලා අක්කලාට වැරදිච්ච පේපරේ එහෙම් පිටින්ම අපෝ මේ පාර දානවා. ඔයාට මේක කරනවද නැද්ද කියන එකම තීරණය කරගන්න. يعني ඔයා මේ පේපරේ බලලා ඔයා මේ අඩුපාඩු ටික හදාගෙන විභාගෙ ලියනවද? නැත්නම් ඔය කමන්නේ බං මේක මොකටද බං මේ ටික වෙලා වෙනස් දින විතරයිනේ බං කියලා
බලන්න නැතුව කරනවා නම් ඉතින් ඒක මාගේ වැඩ. ඔය බලනවා මේක ඉතින් එහාටත් බලාගෙන යන්නේ. ඊට පස්සේ හතරවෙනි එක වගේ මොකද්ද දැනගන්න. ඔය එහෙම වුණොත් දැනගන්න ඕන ප්‍රිස්මයක් කියන්නේ මොකද්ද? ප්‍රිස්මයක හැටි දැනගන්න. ප්‍රිස්මයක පරිමාව හොයන විදිය දැනගන්න. සිලින්ඩරයක් කියන්නේ මොකද්ද කියන එක දැනගන්න. ඔන්න ඕක ගොඩක් කාට අහනවා. හයිත් පාරක් කියන මම මේ පේපරේ සාකච්ඡා කරනවා නෙමෙයි පේපරේ තියෙන තියරි ටික තමයි මතක් කරන්නේ. මේ පේපරේ තියෙන ගණන් ටික නෙමෙයි සාකච්ඡා කරන්නේ. දැන් මේ ප්‍රිස්මයක පරිමාව අහුවකින් කොහොමද හොයන්නේ? පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කරන්න ඕන උසේ. දැන් කොහොම හරස්කඩ වර්ගඵලය? මෙන්න හරස්කඩ වර්ගඵලය. කොහොමද? මෙන්න උසේ. එතකොට හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරාට පස්සේ පරිමාව එනවයි කියන එක ආදර ගන්නවා. දැන් ප්‍රිස්මයක වර්ගඵලය මතක තියාගන්න ඕනද? يعني ප්‍රිස්මයක වර්ගඵලය ඔයාලා මතකයි නම් කමන්නේ. එනවා ප්‍රිස්මයක වර්ගඵලය කිටි ප්‍රශ්නයකට අහන්න පුළුවන් සම්භාවිතාවය ඉතාමත් අඩුයි. ඒ වගේම ආදර ගන්න ඕන සිලින්ඩරයක වර්ගඵලය. සිලින්ඩරයක පරිමාව බලමුනේ. සිලින්ඩරයක පරිමාව වෙන සූත්‍රය මොකක්ද? පරිමාව වෙන සූත්‍රය මොකක්ද? 5r වර්ගය. ඔයා මේ සූත්‍රය දන්නවද කියලා බලන්න. ඒ කියන්නේ මේ දෙක ඔයා දැනගන්න ඕන. දැන් ඔයා දන්නවනේ ප්‍රිස්මයක් හැදිලා තියෙනවා කොහෙද කියලා. මෙතන ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන්න ඕන. මෙතන ඍජුකෝණාශ්‍රාකාර මුහුණක් හරි සමචතුරාශ්‍රාකාර මුහුණක් හරි තමයි මෙතන හැදෙන්නේ. ඒ වගේම ඔයා දැනගන්න ඕන සිලින්ඩරයක පරිමාව දැනගන්න ඕන. සිලින්ඩරයක වක්‍රඵලය දැනගන්න ඕන. වර්ගඵලය දැනගද්දී ඔයා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය වෙනම දැනගන්න ඕන. කියන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය දැනගන්න ඕන. කොහොමද වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සූත්‍ර මතකද? 2πrh කියලා තියෙනවා. ඔයාලට මේ සූත්‍ර මතකයිද කියලා බලන්න. කොහොමද වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ? 2πrh. ඊට පස්සේ ඔයා දැනගන්න ඕන මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය. කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ? මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන්. මෙන්න මේ වෘත්තාකාර මුහුණේ මේ වෘත්තාකාර මුහුණේ වර්ගඵල දෙක එකතු කරනවා. එක වෘත්තාකාර මුහුණේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට 5r වර්ගය. ඒ වගේ මුහුණ දෙකක් තියෙන නිසා 2πr වර්ගය ඒ වගේම මෙන්න මේ හරස්කඩ වර්ගඵලය එකතු කරන්න ඕන. එහෙනම් 2πr වර්ග දැන් අපි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්න 2πrh කියන. ඔන්න ඔය තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයෙන් අහන්න පුළුවන් නැත්නම් මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන් අහන්න පුළුවන්. කියන්නේ වැඩි සම්භාවිතාවයක් තියෙන මේ දෙකෙන් මොකක්ද? ඒ කියන්නේ මෙන්න මේක තමයි වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අහන එක තමයි ඔයාලට වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ නැත්නම් පරිමාව. ඔයා පරිමාව හොයන විදියක් දන්නවනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන විදියක් දන්නවනම් මුළු පෘෂ්ඨ වර්ගඵලයත් හොයන විදියක් දන්නවනම් ඉතින් එහාට ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඔයා අහන තියරි ටික ඔක්කොම දන්න. ඊට පස්සේ බලන්න මේ ප්‍රශ්න නෙවෙයි සාකච්ඡා කරන්නේ. දැන් මොකද පස්වෙනි එකේ මොකක්ද අහලා තියෙන්නේ? ඔයා දැන් පස්වෙනි වගේ ප්‍රශ්නයකට ආවට පස්සේ ඔයා දැනගන්න ඕන ලක්ෂයක් වටා කොණලයික්‍ය කීයද කියලා. ලක්ෂයක් වටා කොණලයික්‍ය අංශක 360යි කියලා දැනගත්තට පස්සේ දැන් මෙන්න මෙහෙම මෙතන අංශක 30යි නම් මෙතන අංශක 150යි නම් මෙතන x නම් මෙතන අංශක 90යි නම් x වල අගය හොයන්නේ කොහොමද කියන එක දැනගන්න. ඒ කියන්නේ මේ ඔක්කොම එකතුව ඔයාලට ප්‍රකාශනයක් විදිහට ලියාගෙන x වල අගය හොයාගන්න පුළුවන් වෙනවා. මොකක්ද දැන් මේ ලිවි? ලක්ෂයක් වටා කෝණවලයික්‍ය අංශක 360යි කියන එක ඔයාලට දැනගෙන ලියා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක ලියා ගන්න පුළුවන් නම් අන්න ඔයාලගේ වැඩේ හරි. يعني මේකෙන් තමයි ඔයාගේ වැඩේ තීරණය වෙන්නේ. මේක ඔයා කොහොමද කරන්නේ? අන්න ඒකෙන් ඔයාලට වැඩේ කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ හයවෙනි එක බලන්න. දැන් හයවෙනි එකේ කිව්වේ මම අර දෙවෙනි ගානේදී මතක් කරපු තියරි ටිකම තමයි. දැන් මේ 24 පේපරේ හයවෙනි ගාන වගේ ඇවිල්ලා තියෙනවා ඔයාලට ජ්‍යාමිතිය මූලික ප්‍රමේයන් දන්නවද කියලා. දැන් අහපෝ කියන්නේ තියෙනවා ජ්‍යාමිතිය මූලික ප්‍රමේයන් දන්නවද? يعني සාමාන්‍ය වාදන ගන්නවා ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ ලයික්‍ය ත්‍රිකෝණික පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. වෘත්ත චතුරාශ්‍රය වල මොකද්ද? සම්මුඛ කෝණ. වෘත්ත චතුරාශ්‍රයක නම් සම්මුඛ කෝණ පරිපූර්ණයි කියලා දැනගන්න ඕනේ. ඒ වගේම වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයකගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා දැනගන්න. ඔයා මෙන්න මේ වගේ තියරි ටික දන්නවාද කියලා බලන්න. ඔයා තියරි දන්නේ නැතුව ගණන් හදන්න යන්න එපා. يعني ඔයාට ගණන් හදන්න පුළුවන් වෙන්න නම් මුලින් තියරි ටික පුළුවන් වෙන්න බෑ. ඔයා තියරි ටික දන්නේ නැත්නම් ඔයා කොහොමද ගණන් ටික හදන්නේ? ඔයාට බැරි වෙන්න පුළුවන්. මේ 8 වෙනි ගාන එක මීට කලින් අවුරුදු වල ඇවිල්ලා තිබ්බ නැති ගාන. 6යි 3යි 7යි 5 සමානයි 4.34යි කියන තියෙන ගාන. එහෙමනම් ඔයාගෙන් අහලා තියෙන්නේ මොකද්ද? ලඝු ගණක 43.4 අගය අහන්නේ. දැන් මේකේ අගය ඇහුවට පස්සේ ඔයා කොහොමද මේකෙන් හොයන්නේ? දැන් මේකේ තියෙන මොකද්ද කියලා බලමු අපි.
යන් මේ ගානවා හොඳට බලගන්න. දැන් මේ ගාන ගොඩක් වෙලාවට ගිය අවුරුද්දේ ළමයි හදපු නැති ගාන. කියන්නේ ගිය අවුරුද්දේ ළමයිට මේක එකපාරටම විභාගයටම දුන්නාට පස්සේ මේක හදාගන්න බැරි වෙච්ච ගාන. ඒ නිසා මේ පාරත් මේ වගේ ගානක් එන්න පුළුවන් අවස්ථාව වැඩි. අවස්ථාව වැඩි කියන්නේ එනවයි කියන එක නෙමෙයි හොඳේ. එන්න පුළුවන්. කියන සම්භාවිතාවය ගත්තොත් 150කට වඩා වැඩි සම්භාවිතාවයක් මේකට තියන්න පුළුවන්. අන්න ඒක තමයි අවස්ථාව වැඩි කියන්නේ. දැන් මේ වගේ ගණනක් කියනකොට මේක 4.3 43 කරන්න නම් 10න් ගුණ කරනවා. ඒ පැත්ත 10න් ගුණ කරනවා නම් සමීකරණයක් සමාන වෙන්න නම් අනිත් පැත්තත් 10න් ගුණ කරනවා. එහෙනම් මේ පැත්ත අපිට ලියන්න පුළුවන් 43.4යි කියලා. අපිට 43.4යි කියලා ලියන්න පුළුවන්. දැන් 10 කියන්නේ කීයද? 10 පළවෙනි බිඳුවේ බලය කියන්නේ 1යි. 10 පළවෙනි බලය කියන්නේ 10යි. 10 දෙවෙනි බලය කියන්නේ කීයද? 10 දෙවෙනි බලය කියන්නේ 100. ඔයා මෙන්න මේවා දැනගන්න ඕන. එහෙනම් දර්ශක සංඛ්‍යා දෙකක් ගුණ කරද්දී දර්ශක දෙක මොකද්ද වෙන්නේ? සංඛ්‍යා දෙකක් ගුණ කරනකොට ඒවල දර්ශක දෙක එකතු වෙනවා. දැන් මේක බලමු. ඔයාලට x වර්ගයේ ගුණ කිරීම x ගණනය කියලා දුන්නදී ඔයා දන්නෝ උත්තරේ මොකද්ද මේකේ? ඔයා දන්න මේ උත්තරේ x 5යි කියලා. දෙවලත් තුන 6 කියලා ලියන්නේ. ඒ කියන්නේ මේ දර්ශක සංඛ්‍යා දෙකක් ගුණ කරනවා නම් ඒකේ දර්ශක දෙක එකතු වෙනවා. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 1.6යි 3යි 7යි 5යි කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් අපි මේක දන්න විදිහට ලියමු ලග් ගණන. මෙතනින් එහාට නම් ඔයාලට ලග් ගණනක තීරි දැනගෙන ඉන්න. දැන් මම මෙතනදී අපෝ තීරි ටික මතක් කරන්න යන්නේ නැහැ. ඔයා මෙතනින් එහාට ලියන්න ඕන තීරි එක දැනගන්න ඕන. ඔය එකත් මතක් කරලා මෙන්න. ඉතින් ඔයාලා මේක ලියන්න විදිය දන්නේ නැත්නම් ඒක ලියන්න මෙහෙමයි. A වල x සමානයි n කියලා දීලා තිබ්බොත්. A කියන පාදයට x කියන දර්ශකය n කියන සංඛ්‍යාව ඒ කියන්නේ මේ වගේ දීලා තිබ්බොතින් ඔයාලට මේක ලියන්න පුළුවන් ලග් ගණනක A වල n සමානයි x කියලා. ඔයා මේක දන්නේ නැත්නම් මේකත් පැත්තකින් ලියා ගන්න ඕන. ඒ කියන්නේ දැන් මම මේ කරන්නේ මොකද්ද? නෝට් එකක් දෙන ගන්න නෙමෙයි 2024 පේපරේ තියරි ටික මතක් කරගෙන යන්නේ. ඔයා මෙන්න මේ ගාන පොඩ්ඩක් අර විශේෂයෙන් බලාගෙන යන්න. ඒ කියන්නේ මේක ගිය අවුරුද්දේ ළමයින්ටත් හරියට එකපාරෙම හදා ගන්න බැරි වෙච්ච ගානක් නිසා ඔයාට මේ පාරේ ඉන්න පුළුවන්. එහෙනම් ඊළඟ ගාන බලමු. ඊළඟ ගාන මොකක්ද? අනිවාර්යෙන් ආරෝහණ කෝණය දැනගන්න ඕන, අවරෝහණ කෝණය ඔයා දැනගෙන යන්න ඕන. ආරෝහණ කෝණේ, අවරෝහණ කෝණේ ඔයා දන්නේ නැතුව නම් යන්න හදන්නේ ඔයා කරගන්න මහ ලොකු අපරාධයක්. මොකද්ද ආරෝහණ කෝණය කියන්නේ? මොකද්ද අවරෝහණ කෝණය කියන්නේ? ඒක මම මතක් කරන්නම්. ඔයා ඒක ලකුණු කරන විදිය මතක නැත්නම් ගාන අවුරුදු වලටම ගානක් ඇති. ඔයා ඒ ගානක් අරගෙන බලන්න. මෙතන දැන් අපි කිව්වොත් අඩුවේ කියලා වැඩි වෙනවා අපි එකට කියන මොකද්ද? ආරෝහණ කෝණය කියලා. වැඩි එකේ නම් අඩු වෙනවනම් අපි ඒකට කියනවා අවරෝහණ කෝණය කියලා. එන ඔයාලට මේකෙන් බලගන්න අනිවාර්යෙන් මේකෙන් ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ දැන් අපෝ ඉස්සෙල්ලා කිව්ව එක වගේ තමයි. ඔයාලට දැන් මේ ඊළඟ ගානේ 10 වෙනි ගානේ වගේ නම් ඔයාලට මතක තියෙන්න ඕන තීරි බලන්න. ඔයාලට තව මොනවද ත්‍රිකෝණීය වර්ගඵල වෙන විදිහ දන්නවද කියලා මතක් කරගන්න ඉක්මනට. මම ඉතින් මේක වැඩි වෙලාවක් ගන්නෑ. මේක ආධාරකයේ කීයද හැදි. මේක ලම්බ කුසල ත්‍රිකෝණීය වර්ගඵල හොයන්න පුළුවන් අපිට. බාහ්‍ය ගුණ කිරීම, ආධාරකයේ ගුණ කිරීම, ලම්බ කුසල කියලා. ඒ වගේම මේක වෘත්තයක් කියලා දුන්නොත් මේක අර r නම් මේකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 5r වර්ගය කියලා. මේ වර්ගඵලය පරිමිතිය අපිට ගන්න පුළුවන් 2πr කියලා. ඒ වගේම අපිට ත්‍රිපිසියමක් දුන්නොත් අපිට ගන්න පුළුවන් භාගයේ ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ කුස කියලා. දැන් අපි මේක බලමු. ඔය ත්‍රිකෝණය කරන් දන්නවනේ. ඒක නම් මහලකට මතක් කරන්න දෙයක් නැහැ. දැන් ඔයා දැනගන්න ඕන මෙහෙම දෙන්නේ නැතුව කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය දුන්නොත් කොහොමද හොයන්නේ? කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න දුන්නොත් හොයන්නේ? දැන් මේක t කියලා දුන්නොත් ඔයා 360න් t ගුණ කිරීම 5r වර්ගය කියලා වර්ගඵලය නම් හොයන්න පුළුවන්. ඔයාලට මේ කියන්නේ පරිධිය නම් හොයන්න කියලා දෙන්නේ නැත්නම් පරිමිතිය නම් 5r වර්ගය නැතුව 2πr දාන්න පුළුවන්. ඔයා අහලා තියෙන ප්‍රශ්නේ අනුව දාන්න පුළුවන්ද කියලා මතක තියාගන්න. මම නම් කියනවා අර්ධ වෘත්තයක් දුන්නොත් ඔය 360න් t කීකී දදා හදන්න යන්න ඕනේ නැහැ. ඔයාලට මතක තියෙනවා. එහෙනම් ඔයා ගණන් හදලා තියෙනවා. එහෙනම් කොහොමද එහෙම ආවදින් හද අර්ධ වෘත්තයක් ආවදින් ඔයා දැනගන්න ඕනේ. භාගයේ ගුණ කිරීම 5r වර්ගය කියලා. ඒ අංශක 90වදින් ඔයා හිත ඉන්න දෙයක් නෑ. ඔයා දැනගන්න ඕන 4න් 5r වර්ගය කියලා. අංශක 45වදින් ඔයා හිත ඉන්න දෙයක් නෑ. ඔයා දැනගන්න ඕන 10න් 5r වර්ගය. يعني මේවා හිත හදන්න වෙලාවක් නෑ. يعني ඔයාට පේපරේ වෙලා මදි වෙන්නේ නැතුව හදන්න නම් ඔයාට ගණන් හදලා පුරුද්ද තියෙන්න ඕන. පුරුද්ද තියෙන්න නම් ඔයාට මේවා දැක්ක ගමන් මතක් වෙන්න ඕන. ඊට පස්සේ බලමු ඊළඟ පළවෙනි කොටසේ B එකේ එන
කොටු දෙලක් අඳින්න කිව්වොත් ඔයා දන්නවනේ. පළවෙනි අවස්ථාවයි දෙවෙනි අවස්ථාවයි කියලා අඳිනවා. දැන් මේකෙත් ඒ වගේ කතාවන්නේ කියලාදී. පළවෙනි අවස්ථාවක් තියෙනවා දෙවෙනි අවස්ථාවක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ එකක් ඔයා මෙන්න මේ වගේ කොටු දෙලක් ඒ වගේ වෙලාවකට ඇඳගෙන මැද තියනවද මැද නැද්ද කියලා මෙන්න මේ විදිහට හදන එකෙන් ඔයාලට මේ ගාන හදා ගන්න පුළුවන්. يعني මේක මේ විදිහට නැතුවත් හදා ගන්න පුළුවන්. පහෙන් කයිද එන්නේ හතරෙන් එක ගුණ කිරීම හතරෙන් එකද එන්නේ වගේ අවස්ථා මොනවද තියෙන්නේ කියලා බලලා ඒ විදිහට හදන්න පුළුවන්. ඒ විදිහට හදනවට වඩා ඔයා ඒ වෙලාවට මෙන්න මේ වගේ කොටු දෙලක් ඇඳගෙන ඔයාලට මේ වගේ ගානක් හදන්න පුළුවන්ද කියලා බලන්න. මම 12 වෙනි ගානේ අපෝ ජාමිතිය ප්‍රමේයයන් ටික. ඔයාලට ජාමිතිය ප්‍රමේයයන් පුළුවන්ද කියලා බලන්න. දැන් මොකද ඔයා දැනගන්න ඕන පාද දෙකක් සමානයි නම් සම්මුඛ කෝණ සමාන. දැන් ওই ප්‍රමේය දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ওই ප්‍රමේය දන්නේ නැත්නම් ওই ගාන හදන්න බෑ. ඔය වගේ සරල ප්‍රමේයන්නේදී ඔයා මේ සරල ප්‍රමේයන් ටික විවරෙන් දැනගන්නවා. ඔයා දැන් මේ වගේ සරල ප්‍රමේයක් දන්නවා නම් ওই ගාන හදන එක නම් මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයා ඒ වගේම දැනගන්න ඕන ප්‍රමේයන් ටික විවරෙන් දැනගන්න. දැන් 13 වෙනි ගාන නම් මේකේ එළ දෙන කුලකපති. කුලක වලින් ආවට ඔයාලට මෙන්න මේ ටික අඳින්න පුළුවන්ද කියලා බලන්න. ඔයාලට මෙන්න මේ ටික අඳින්න බැරි නම් ඔයා ඉක්මනින් මෙන්න මේ ටික අඳින්න පුළුවන් කරගන්නවා. ඔයා මෙන්න මේ ටික පොඩ්ඩක් මම මොනින් මතක් කරගෙන යන්නම්. ඔයා A මේ B කිව්වොත් මොකද්ද රාදක්කේ? A ටයි B ටයි ඇති ඔක්කොම ලකුණු ගන්න ඕනේ A මේ B කිව්වොත්. දැන් A ඡේදනේ B කිව්වොත් මොකද්ද ලකුණු ගන්න? A ඡේදනේ B කියන්නේ පොදු ටික. එහෙනම් පොදු ටික ලකුණු කරොත් ඒක හරි. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? ඡේදනේ කියන්නේ මොකද්ද? අන්න ඒක ඔයා දැනගන්නවා. ඡේදනේ කියන්නේ පොදුයි. මේනේ කියන්නේ සියල්ල. ඔයා මෙන්න මේක දැනගන්නවා. ඔයා මෙන්න මේක දන්නේ නැත්නම් ඔයා ලොකු අමාරුවකට යනවා. ඔයා මෙන්න මේකෙන් තමයි ඔයා පේපරේ ගොඩ යනවද කියලා කරගන්නවද කියලා තීරණය කරගන්න. ඔයා මෙන්න මේ වගේ ඒවා හරියටම දැනගන්නවා. දැන් මොකද්ද මේකදී? දැන් මේක තියෙන්නේ නම් A dash ඡේදනේ B. ඒ කියන්නේ A ට අයිති නැති B ට විතර පොදු ටික. කොහොමද දැන් ඒ හිතන්නේ? ඡේදනේ කියන්නේ පොදු ටික A dash කියද්දී A ට අයිති නැති B ට විතරක් පොදු ටික. දැන් එහෙම වුණොත් මේක අඳින්න පුළුවන් අපිට. මෙහෙම AB කියලා තියෙනකොට ඒට අයිති නැති, ඒ කියන්නේ මේ රවුමට අයිති නැති බීට විතරක් පොදු ටික. ඔන්න ඔය විදිහට ඔයාලට අඳ ගන්න පුළුවන් වෙන්න ඕන. ඒට අයිති නැති බීට විතරක් පොදු ටික. දැන් මේක බලමු. අන්න මෙන්න මේ වගේ කියවනම් ගොඩක් පේපර් වල අහලා තියෙන එකක්. AB තියෙනවා. ඒට අයිති නැති ඔක්කොමත් ලකුණු කරන්න ඕන, බීට අයිති නැති ඔක්කොමත් ලකුණු කරන්න ඕන. මේ A dash කියද්දි ඒට අයිති නැති ඔක්කොමත් ලකුණු කරන්න ඕන. B dash කියද්දි බීට අයිති නැති ඔක්කොමත් ලකුණු කරනවා. දැන් බලන්න මෙන්න A රවුමට අයිති නැති ඔක්කොමත් ඔයාලා ලකුණු කරන්න ඕන. ඒ වගේම මොකද්ද? මෙන්න B dash කියද්දි බීට අයිති නැති ඔක්කොමත් ඔයා ලකුණු කරන්න ඕන. අන්තිමට මේ ඔක්කොම පාඩ වෙනවා කියන එක දැනගන්න ඕන. දැන් මොකද්ද මේ අන්තිමයෙන් කියේදී? A ටයි B ටයි පොදු ටික නෝන. මෙන්න A මෙන්න B A ටයි B ටයි මේක අඳින්න කිව්වොත් මේ මැද ඔක්කොම පාඩ වෙනවා. ඒකට අයිති නැති ඔක්කොම කිව්වොත් මේ එළිය ඔක්කොම තමයි පාඩ වෙන්නේ. ඔයා මෙන්න මේ වගේ වයි තව ඔයාලගේ පන්තියේ දුන්න කුලක ටික ඔක්කොම පොඩ්ඩක් මතක් කරගන්න. දැන් මේක ලකුණු ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මේක කොහොමද ලකුණු කරන්නේ? මේක කරලා අපි ළඟ ගන්න. දැන් මේක දැන් ඔයා කිව්වම B dash කියන්නේ B ට අයිති නැති ඡේදනය කියන්නේ පොදු ටික A ට විතර. B ට අයිති නැති A ට විතරක් පොදු ටික. B ට අයිති නැති A ට විතරක් පොදු ටික ඔයාලා ලකුණු කරගත්තා නම් හරි. يعني මේකේ ඔයාලා පන්තියේ දුන්න තීර ටිකත් එක්ක බලාගෙන හදාගන්න. දැන් මට මේ ඔක්කොම මතක් කරන්න වෙලාවක් නෑ. ඔයාගේ නෝට් එකත් එක්ක දැන් ඔයා විභාගයට කලින් මතක් කරගන්න ඕන විදියට ඔයා ඔක්කොම මතක් කරගෙන යන්න. ඔයාලා බෙදීමක් දුන්නොත් ගුණ කිරීමක් කරගන්න පුළුවන්. A බෙදීම x බෙදීම y බෙදීම r වගේ එකක් තිබ්බොත් මේ බෙදීම මොකද්ද වෙන්නේ ගුණ කිරීමක් වෙද්දී බෙදීම ගුණ කිරීමක් වෙද්දී ඊළඟ පදේ උඩයට මාරු වෙනවා. ඒකට අපි කියනවා පරස්පරය ගන්නවා කියලා. අන්න ඒක ඔයාලා දැනගන්න ඕන. ඒ වගේම ගණිත කර්ම සුළු කරන විදිය දන්න යනවා. මුලින්ම වරහන් 1 ඊට පස්සේ අල්ලන්න ඊට පස්සේ බෙදීම ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම. මුලින්ම වරහන් තමයි සුළු කරන්න ඕනේ. ඊට පස්සේ අල්ලන්න සුළු කරන්න ඕනේ. يعني ඔයා මෙන්න මේවා සුළු කරන්න පුළුවන්ද කියන එක දැනගන්න. බෙදීම ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ එකතු කිරීම ඊට පස්සේ අඩු කිරීම. يعني ඔයා මෙන්න මේ පිළිවෙලට තමයි සුළු කරන්න ඕන. يعني මේ වගේ ගානක නම් ඔයා මුලින්ම බෙදීම ගුණ කිරීමක් කරගන්න විදිය දැනගන්න ඕන. මෙන්න මේ පිළිවෙලට තමයි හදන්න ඕන කියන එක දැනගන්න ඕන. දැන් 15 වෙනි ගාන වගේ මම ගුණෝත්තර ශ්‍රේණිය විතර මතක් කරන්නම්. ඔයා දැනගන්න ඕන ගුණෝත්තර ශ්‍රේණියක් කිව්ව ගාම Tn සමානයි AR n ඍණ 1යි කියලා. A කියන්නේ පළමු පදේ කියලා දැනගන්න ඕන. R කියන්නේ පොදු අනුපාතය
n කියන්නේ කීවෙනි පදයේද කියන එක. n කියන්නේ කීවෙනි පදයේද කියන එක. දැන් ඔයාලට මෙන්න මේ සූත්‍රය මතකද කියලා බලන්න. ඔයාලට මේ සූත්‍රය මතකයි නම් තමයි මේ ගණන හදන්න පුළුවන්. ඔයා මෙන්න මම මේ දැන් මොකද්ද? දැන් n වෙනි පදේ විතරයි. දැන් ඔයා දැන් 10 වෙනි එක වගේ ඔයා දැක්කම මතක් වෙන්න ඕන. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. මොකද්ද වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ කියන්නේ? දැන් ඔයාලට එන්නේ ජ්‍යාමිතිය ප්‍රමේයයන් බලන්න පුළුවන්ද කියලා. ඔයාලට ජ්‍යාමිතිය ප්‍රමේයයන් බැර නම් ඔයාලට ගණන් බෑ තමයි. දැන් අපි මෙන්න මේ කෝණයට කියනවා වෘත්තඛණ්ඩයක කෝණයක් කියලා. මෙන්න මේ කෝණයටත් කියන වෘත්තඛණ්ඩයක කෝණයක් කියලා. අන්තිමට අපි කියනවා වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. මේ වෘත්තයේ ඛණ්ඩයේ කෝණයයි මේ වෘත්තයේ ඛණ්ඩයේ කෝණයයි අන්තිමට සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම වෘත්තඛණ්ඩ කෝණයක් තියෙනවා නම් මෙතන කෝණේ සමානයි කියලා. ඒක වා ඉතින් අර ගණන් හදලා දැන් ඉතින් මේවා බැරි නම් ඉතින් අර ගණන් හදලම නැත්තම් ඉතින් මතක් කරන්න විදියක් නැහැ ඉතින්. හදලා තියෙනවා නම් අවුලක් නැහැ. දෙයනස් පුඩා පොදු ගුණාකාරයක් නම් ඉතින් 아무තෙම මතක් කරන්න දෙයක් නැහැ. හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේ වගේ ගණන් තියෙනවා 6x වර්ගය කිව්වොතින් 5xy. ඔයාලට ඕන නම් මේක හදන්න පුළුවන්. මේ තව එකක් තියෙනවා ඒක මම ලිව්වේ නැහැ. 3 ගුණ කිරීම 2 ගුණ කිරීම x ගුණ කිරීම x කියලා ලියලා හදන්නත් පුළුවන්. නැත්නම් 6x වර්ගය 5xy කියන එක බෙදීමක් විදිහට අරගෙන අන්න ඒ විදිහට හදන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා මේක හදන විදිය දැන් ඔයා මොකක් හරි ක්‍රමයකට හදලා යදින් ඒ ක්‍රමයට හදපු ගණන් ටිකක් අහපුව බලාගන්න. ඒ කියන්නේ මේ ගණන් ටිකම තමයි ඉතින් අහපුව ඉන්නේ. ඔයා මේ ගණන් ටික බලාගෙන මෙන්න එහෙම මධ්‍ය ලක්ෂ ක්‍රමයෙන් කියන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ හරහා යන රේඛාව ඉදිරි පාදයට සමාන්තර වන අතර දිගින් හරියටයි කියන එක දැනගන්න. කියන්නේ දිග මේකෙන් හරියටයි කියන එක දැනගන්න. ඔයා මේ ප්‍රමේය දන්නේ නැත්නම් දැන් ඉතින් ප්‍රමේය බලලා ඉක්මනින් ඔයාලව තියෙන එකෙන් බලන්න. ඊට පස්සේ ඔයාලට පයිතගොරස් ප්‍රමේය කියන්නේ මේකයි. ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණී ත්‍රිකෝණයේ අනිත් පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රය වල වර්ගඵලයට සමානයි කිය. දැන් මම මේ වල සමචතුරස්‍රය දෙන්නේ නැහැ. ඔයා දැනගන්න ඕන c වර්ගය දාලා b වර්ගය සමානයි a වර්ගය කියලා. මොකද්ද මේ මම ලිව්වේ? මෙතන පාදයේ දිග b නම් මෙතන පාදයේ දිග c නම් මෙතන පාදයේ දිග a නම් ඔන්න ඔහොමද ඉන්නේ. මේක a නම් අපිට ලියන්න පුළුවන් c වර්ගය දාන b වර්ගය සමානයි a වර්ගය කියන. ඒ කියන්නේ මෙතන මේ සමචතුරස්‍රයක් ඇඳලා ඉන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි මේ ලියුවේ. නම් ඔයා මෙන්න මේක දන්නවා හරි. මොකද්ද පයිතගොරස් ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණී ත්‍රිකෝණයේ අනිත් පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි කියන. ඔයා මේ ටික දන්නවා නම් අනිවාර්යෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය පයිතගොරස් ප්‍රමේය වගේ ඒවා ඔයා දැනගෙන යන්න ඕන. ඊට පස්සේ ඔයා දැනගන්න ඕන ලක්ෂ දෙකක් දුන්නොත් අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය හොලා රේඛාවක සමීකරණය හොයන්නේ කොහොමද කියලා. දැන් රේඛාවක සමීකරණය ලියන්න පුළුවන් y සමානයි mx ධන c ආකාරයට. m කියන්නේ මොකද්ද? m කියන අනුක්‍රමණයට. c කියන්නේ මොකද්ද? c කියන අන්තක්ඛණ්ඩයට. අපිට අනුක්‍රමණය හොයන්න පුළුවන් y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංග වෙනස. හදිස්සියවත් ඔයාලට රූපයක් ඇඳලා දුන්නොත් ඔයාලට රූපයෙන් හොයාගන්න පුළුවන් කෙලින්ම අන්තක්ඛණ්ඩය. දැන් මේක දෙකෙන් වගේ ගිහිල්ලා දිනනවා නම් ඔයාලට රූපයක් දුන්නොත් අන්තක්ඛණ්ඩය දෙකයි කියලා ගන්න පුළුවන්. කොහොමද අන්තක්ඛණ්ඩය කියන්නේ x සමාන බිඳුවේදී y හි ඡේදන ලක්ෂ්‍ය ඛණ්ඩාංගයේ අන්තක්ඛණ්ඩය කියලා ඔයාලට ගන්න පුළුවන්. එහෙම දෙන්නේ නැතුව ඔයාලට මෙන්න මේ ගාන දීලා දින වගේ ලක්ෂ දෙක දුන්නොත් ඔයා රේඛාවේ සමීකරණය හොයන විදිහම දැනගන්න ඕන. මුලින්ම මොකද්ද කරන්න ඕන? මුලින්ම ඔයා මෙන්න මේ සමීකරණයෙන් ඔයා අනුක්‍රමණය හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට අනුක්‍රමණය හොයාගන්න නැතුව නම් මෙන්න මේ වගේ ලක්ෂ දෙක ඛණ්ඩාංග දෙකක් දුන්නොත් ඔයාලට රේඛාවේ සමීකරණය හොයාගන්න බැහැ. ඔයා මුලින්ම අනුක්‍රමණය හොයාගෙන අනුක්‍රමණයේ දැන් මෙන්න මේ හොයාගත්තා කියමු. දැන් මෙන්න මෙහෙම ලක්ෂයක් තියෙන දෙකේ තුන ලක්ෂය. ඔයාලට දැන් මේ අනුක්‍රමණය ඇවිල්ලා තියෙන 3යි කියලා ගමු. 3x ධන c කියලා. එහෙනම් දැන් ඔයා දන්නෝ මෙන්න මෙහෙම ඛණ්ඩාංකයක් දීලා මුලින් ලියන්නේ මොකද්ද? x වල ඛණ්ඩාංකය ඊට පස්සේ තමයි y වල ඛණ්ඩාංකය ලියන්නේ. එහෙනම් x වල ඛණ්ඩාංකයට x ආදේශ කරමු මෙතන. y වල ඛණ්ඩාංකයට y ආදේශ කරලා ඔයාලට c වල අගය හොයාගන්න පුළුවන්. එහෙනම් මේක වගේ ගණනගෙන c කියන එක ඍණ 3යි කියලා ඔයාලට ගන්න පුළුවන්. අර එන්නේ වගේ තමයි ඔයාලට y සමානයි mx ධන c ආකාරයට රේඛාවක සමීකරණය ගන්න වෙන්නේ.
ඔයාලට මේක පුළුවන් ද කියලා බලන්න. නැත්නම් ඔයාගේ පන්තියකට හරි නෝට් එකක් හරි අරගෙන බලලා මේක මේ જાතිය ගණන් අනිවාර්යෙන් කරලා ඇතිනේ. යනවා හොඳ පන්තියකට නම් ගියේ. කියන්නේ විෂය ගැන දැනුමක් තියෙන කෙනෙක් ගන්න නම් මේ જાතිය ගණන් ඇති තරම් කරලා තියෙනවා. එහෙමනම් ඉතින් ඔයා ඒ જાතිය ගණන් චුට්ටක් මතක් කරගන්න. දැන් ඔයා හැන ගානක්ම හදන්න ඕනේ නැහැ. ගානක් දෙකක් අරගෙන මතකයි නම් ඒක බදාගෙන ඉන්න එපා. ඊළඟ ගන්නට යන්න. ඊට 21 වෙනි ගාන බලන්න. ඔයා දැනගන්න ඕනේ ඒක දෙක ගාම අපොම් පොඩ්ඩක් මතක් කරන්න. අර්ධ වෘත්තයක කෝණය අංශක 90 කියන එක ওই රූපේ දැක්ක ගමන් මතක් වෙන්න ඕන. ඔය ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික මතකයිද කියලා බලන්න. ඊටසේ වෘත්ත චතුරාශ්‍රයක සමාන්තර රාශියක සම්මුඛපාද සමාන්තර රාශිය ප්‍රමේය මතකද ඔයාලට? මොනවයි සමාන්තර රාශිය තියෙන ප්‍රමේය? සම්මුඛපාද සමාන්තරයි. සම්මුඛ කෝණ සමානයි. සම්මුඛපාද සමානයි. විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය. ඔන්න ඔය ටික දැනගන්න. සම්මුඛපාද සමාන්තරයි. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. ඔන්න ඔය සමාන්තර රාශිය ප්‍රමේය ටික වාදනය ගන්නත් ඕන. අන්න දැන් ඔය වැල් පොලියයි සුළු පොලියයි මතකද? ඔන්න ඔයගත් ඔයාලට හරිම වැදගත්. ඔයාලට වැල් පොලිය නම් කොහොමද හදන්නේ? සුළු පොලිය ගණක් આવදින් කොහොමද හදන්නේ? ඕක දන්නේ නැතුව ඔයාලට මේක කරන්න බෑ. ඔයා වැල් පොලිය ගණක් හදන විදිය දැනගන්නත් ඕන. ඔයා සුළු පොලිය ගණක් આવදින් ඒක හදන විදිය දැනගන්නත් ඕන. කොහොමද වැල් පොලිය ගණක් આવදින් හදන්නේ? ඔයාලට දැන් මෙහෙම කියමු. දැන් ඔයාලට වැල් පොලිය ගණක් එනවා රුපියල් 5000ක මුදලක් 100ට 8ක වාර්ෂික වැල් පොලියක් යටතේ අවුරුදු දෙකක් ණයටගත් පුද්ගලයෙකු වසර දෙක අවසානයේදී ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොහොමද කියලා දැන් ප්‍රශ්නේ අහනවා. මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? රුපියල් 5000ක මුදල 100ට 8ක වාර්ෂික වැල් පොලිය මුදලකට අවුරුදු දෙකකට ණයටගත් පුද්ගලයෙකු අවුරුදු දෙක අවසානයේදී ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොහොමද කියලා අහන්නේ. එහෙම අහුවොත් ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන 100න් 8 කියලාද ලියන්නේ? නෑ. 100න් 108 ගුණ කිරීම 100න් 108. ඉතින් මේ මොකද්ද හොයන්නේ? එක අවුරුද්දකට නම් අපි හොයන්න ඕන එකපාරයි ගුණ කරන්නේ. අවුරුදු දෙකකට නිසා දෙපාරක් ගුණ කරනවා. මේ මොකද්ද අපි හෙව්වේ? මේ අවුරුදු දෙකකට පස්සේ ගෙවිය යුතු මුළු වටිනාකම හොයන්න ඕන නිසා තමයි මේක අපි දෙපාරකට ගුණ කරන්නේ. ඒ වගේම ඕකම අනිත් පැත්තට බලන්න. සුළු පොලිය අනුපාතයක් යටතේ 108ක වාර්ෂික පොලියක් යටතේ හොයාගත්තේ කියලා එයා කොහොමද හොයන්නේ? එහෙනම් අපි ඒක 108න් ගුණ කරලා ඒන උත්තරය දැන් මේක මොකක් හරි උත්තරයක් ගෙනවා 40යි 400යි කියන දැන් ඉන්නේ ඔය 400 දෙකෙන් ගුණ කරාට පස්සේ මෙයාගේ අවුරුදු දෙකකට ගෙවන්න ඕන මුදල එනවා. එහෙනම් රුපියල් 800යි කියලා සුළු පොලිය අනුපාතයක් යටතේ ගෙවන්න ඕනේ මුදල එනවා. يعني ඔයා සුළු පොලිය අනුපාතයක් යටතේ වැල් පොලිය අනුපාතයක් යටතේ ගෙවන්න ඕන විදිය වෙන වෙනම දැනගන්න ඕන. මම ආයෙත් කියනවා මම මේ පේපරේ නෙමෙයි සාකච්ඡා කරන්නේ පේපරේ තියෙන තියරි ටික විතරයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. දැන් මේ 23 වෙනි වගේ ගන්න. දැක්ක ගමු වාට මෙන්න මේ තියරි එක මතකද කියලා බලන්න. මේ තියරි එකෙන් ගොඩක් වෙලාවට ළමයිට වරදින තරන්නේ. මෙන්න මේක කේන්ද්‍රය. කේන්ද්‍රය නම් මොකද මේ? වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය අගය. එම වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය කරන කෝණය අගය මෙන් දෙගුණයකි. ඒ කියන්නේ මේක x නම් මේක 2x කියන එක වදන ගන්න ඕන. ඒ වගේම තව රූප ආකාර තියෙනවා. මේක x නම් මේක කේන්ද්‍රය. මෙතන කෝණය 2x කියන එක වදන ගන්න ඕන. ඒ වගේම වදන ගන්න ඕන. මෙතන කෝණය කීයද? මෙතන කෝණයත් x ම තමයි. ඒ කියන්නේ මෙතන 2x නම් මෙතන කෝණය x කියලා දැනගන්න ඕන. නම් මෙතන කෝණය x කියලා දැනගන්න ඕන. ඔයා මෙන්න මේ රූපය පටල ගන්න නැතුව දන්නව නම් ඔයා මේක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මේකෙන් ගාන හදන්න පුළුවන්. එතකොට අසමානතාව වල නීති මොනවද? දැන් මේ ඊට පස්සේ 24 වෙනි ගාන අසමානතාවය යන්නේ. අසමානතාවයක් නම් තියෙන්නේ අසමානතාවයක් ඍණ සංඛ්‍යාවකින් බෙදන ලකුණු මාරුයි. ඕක විතරයිනේ පටලැවුණාදී පටලැවෙන්නේ. දැන් මේ ගාන දුන්නදී මේක දෙපැත්ත විලාස ඍණ දෙකෙන් බෙදනවා නම් ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී අසමානතාවයේ ලකුණු මාරුයි. ඔය අසමානතාවල මේ නීතිය විතරයි දැනගන්න ඕන. මේ නීතිය නැතුණාට පස්සේ මෙන්න මේ සමීකරණ දෙකේ කිසි වෙනසක් නැහැ. ඔයා මෙන්න මේ ಜಾති ගානකයි හදන්න තියෙන එකම වෙනස අසමානතාවයක් නම් ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී ලකුණු මාරු වෙනවා කියන එක දැනගන්න ඕන. නැත්නම් සමීකරණයකගේ අසමානතාවයක විසඳනවා කියන්නේ එකම වගේ දෙයක් තමයි. දැන් 25 වෙනි ගානේදී ඔයා දැනගන්න මේ ටික ලක්ෂ දෙකකට සමතුලිත චලනය වන ලක්ෂයක පතයක උදින් මොකක්ද දන්නේ? දැන් ඔයාලට කියනවා p ලක්ෂයට හා q ලක්ෂයට සමතුලිත චලනය වන ලක්ෂයක පතය අදින්න කියලා.
දැන් මෙහෙම දෙනවා. මෙතන p ලක්ෂය තියෙනවා. මෙතන q ලක්ෂය තියෙනවා. p ලක්ෂයට හා q ලක්ෂයට සමතුලිත චලනය වන ලක්ෂයක පතය අඳින්න කියලා. එහෙම කිව්වොත් ඔයා මේ දෙකේ මොකක්ද අඳින්න ඕන? එහෙම කිව්වොත් මේ දෙකේ ඔයා ලම්බ සමච්ඡේදකය අඳින්න ඕන. ඒ වගේම නැත්නම් ඔයාලට මෙහෙම කියනවා p ලක්ෂයට pq රේඛාවට හා PR රේඛාවට සමතුලිත චලනය වන ලක්ෂයක පතය අඳින්න කිව්වොත් ඔයා මෙන්න මේ රේඛාවේ කෝණ සමච්ඡේදකය අඳින්න දැනගන්න ඕන. දැන් ලම්බ සමච්ඡේදකය අඳින්න කොහොමද කෝණ සමච්ඡේදකය අඳින්න කොහොමද කියලාත් ඔයා දන්නේ නැත්නම් ඔයා ඉන්නේ හැම දුර්වල මට්ටමක කියන මතය තියාගන්න. මම හිතනවා ඒව දන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයාලට තව එකක් අහන්න පුළුවන්. මෙන්න p ලක්ෂයට සෙන්ටිමීටර් 5ක් දුරින් චලනය වන ලක්ෂයක පතය අඳින්න කියලා. එහෙම වුණොත් සෙන්ටිමීටර් 5ක් දුරින් චලනය වන වෘත්තය අඳගන්න. දැන් ඔහොම තමයි මෙන්න මේ කෙටි ප්‍රශ්න 25 ඇවිල්ලා තියෙන තියරි ටිකේ තියෙන්නේ. ඔයා මේ තියරි ටික මුලින් ඉඳන්. දැන් මම මේ එක එකට වෙන වෙන ප්‍රශ්නයක් එක කියවන තියරි ටික. ඔයාලා මේ තියරි ටික ඔක්කොම පුළුවන්ද කියලා බලන්න. බැරි නම් ඔයා බැරි තියරි ටික වෙන් කරගන්න ප්‍රශ්නෙත් එක්ක රවුන්ඩ් කරගන්නවා. ඔයා ප්‍රශ්නෙත් එක්ක රවුන්ඩ් කරගන්න ඒ ටික හොඳට අහපුව සරයක් බලන්න. ඔයා තියරි ටික ගන්න නැතුව යන්න බෑ. ඔයා තියරිත් එක්ක ගණන් ටික හදලා විභාගෙ ගිහිල්ලා හොඳ වැඩක් කරන්න.